හායි ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ අපේ මුහුණ වලට ගැලපෙන විදියට කොහොමද අයි මේකප් එකක් කරගන්න ඕන විදිය. ඉතින් අපේ රූජන channel එක subscribe කරලා like කරලා comment කරන්නත් අමතක කරන්න එපා. මුලින්ම අපි මේකප් එක මුහුණට දාගන්න කලින් moisturizing cream එකක් use කරන්න ඕනේ. මොකද අපේ මුහුණට පළවෙනියටම absorb වෙන්නේ ඒ cream එක නිසා. ඊට පස්සේ අපි foundation එක දාගන්න යන්නේ. foundation එකට මම ගන්නෙ මගේ ස්කින් ටයිප් එකේ ස්ටික් එකක්. ඉතින් ඒක අරගෙන බ්‍රෂ් එකක් ආධාරයෙන් මම මූණට ටච් කරගන්නවා. ෆවුන්ඩේෂන් එකේ මුල් අදිරිය විදියට ස්ටික් එක පාවිච්චි කරන එක ඉතාම වැදගත්. මොකද ස්ටික් එක ලික්විඩ් එකක් වගේ නෙමෙයි. මුහුණේ වලවල් තියෙන, එතකොට පිම්පල්ස්, ඇක්නි මාක් ඒ වගේ තියෙන මුහුණු වල අඩුපාඩුකම් වහගන්න මේ ස්ටික් එකට පුළුවන්. ඒ වගේම අපි දාන මේකප් එක වැඩි කාලයක් රඳා පවත්වා ගන්නත් ස්ටික් වලට පුළුවන්. අපේ මුහුණේ වැඩිපුර අඳුර වෙලා තියෙන තැන් වලට වැඩිපුර අපි ස්ටික් ටිකක් ගා ගන්න ඕන. ඇස් යට, කට දෙපැත්තේ, නහය දෙපැත්තේ ඒ වගේ. අපි දැන් ගාගත්තු ස්ටික් ටික මුහුණට හොඳට බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඒකට අපිට අවශ්‍ය වෙනවා බියුටි බ්ලෙන්ඩ් එකක්. ඉතින් ඒක හොඳට තෙම්මලා අතින් හොඳට වතුර මිරිකලා හැරලා තමයි ගන්න ඕනේ. චුට්ටක්වත් වතුර රැඳෙන්න බෑ. වතුර ටික අතින් හොඳට මිරිකලා හැරලා තමයි අපි බ්ලෙන්ඩ් කරන්න ගන්න ඕනේ. ඒ බ්ලෙන්ඩ් කරද්දී මුහුණේ අතුල්ලන්නේ නැහැ. අපි බියුටි බ්ලෙන්ඩ් එකෙන් ටච් කරන එක තමයි කරන්නේ. ඇතුළුවයි කියලා අපේ ෆවුන්ඩේෂන් එක මුහුණට වදින්නේ මික්ස් වෙන්නේ නැහැ. අපි ටච් කරොත් තමයි ඒක හොඳට මුහුණ පුරා විසිරීලා මික්ස් වෙන්නේ. ඉතින් ඒ විදියට මුළු මූණෙම මම ෆවුන්ඩේෂන් එක ගා ගන්නවා. ඇස් යට අපි ෆවුන්ඩේෂන් එක ටච් කරද්දී බියුටි බ්ලෙන්ඩ් එකේ ඔය කොනක් වගේ තියෙන උල් හැඩේ එතන තමයි පාවිච්චි කරන්නේ. හරිම ලේසියෙන් ෆවුන්ඩේෂන් එක එතකොට ඇස් යට ගා ගන්න අපිට පුළුවන්. මං වැඩිය මගේ මූණට ෆවුන්ඩේෂන් එකක් දැම්මේ නැහැ. ටිකක් වයිට් ස්කින් නිසා මං ෆවුන්ඩේෂන් එකෙන් කටින් එකක් ගියේ නැහැ. මොකද මගේ මූණේ ෂේප් එක ඕවල් සිහින් මුහුණක් නිසා මට කට් කරගන්න දෙයක් නැති හින්දායි. ඉතින් ඔයාලගේ මූණ මහතයි නම් අපි ඒවා කට් කරගන්න ඕනේ ස්කින් එකට වඩා ටිකක් ඩාර්ක් පාටක් අරගෙන බ්‍රෂ් එකක් අරගෙන අපි ඒවා හොඳට පල්ලෙහාතර ෂේඩින් එකක් ගිහිල්ලා කට් කරගන්න පුළුවන්. මම පළවෙනි අයි ෂැඩෝ ටච් එක දාන එක වීඩියෝ එකෙන් මැකිලා තින්නේ. මම ඔයාලට කලර් එක පෙන්නන්නම්. මම මෙන්න මේ කලර් එක තමයි ඇසේ කොනට මැද හරිය ඉඳන් කොනට වෙනකන් දැම්මේ. ඉතින් අපි යන්නේ ටිකක් රතු පාට ඩාර්ක් ෂේඩින් එකක්. ඔයාලට අයි ෂැඩෝ ගැන පොඩි දැනුමක් ගන්න මම මේ ටික දැම්මේ. අපිට ෂේඩින් මේ විදියට කලර්ස් තුනකින් මැච් කරලා දාන්න පුළුවන්. ලා පාට ඉඳන් තද පාටට තමයි ෂේඩින් කරන්නේ. අපි ලා පාට දාන්නේ ඇහි මුල පටන් ගන්න කොනට, කෙළවරට දාන්නේ ඩාර්ක්ම පාට. ඉතින් මම ඊට පස්සේ මගේ ලා පාට රතු වට හුරු රෝස පාටක් තමයි මම මුලින්ම ගාගත්තේ. ඒකට පස්සේ අපි කොනට මෙරූන් කලර් එකක් වගේ තමයි මම දැන් ෂේඩ් කරගන්න යන්නේ. අයියගේ ෂේඩින් එක යද්දී හොඳට මතක තියාගන්න ලා පාට දාන්නේ ඇහි මුලට, ඇහි අගට දාන්න ඕන හැමතිස්සෙම අඳුරු පාටක්. එතකොට තමයි අයි ෂැඩෝ එක ලස්සන ෆිනිෂින් එකක් එක්ක එන්නේ. ඉතින් මම මගේ ඇහැ පොඩක් දිගටි කරගන්න යන්නේ. මොකද එතකොට අයි මේකප් එක හරිම ලස්සනයි. දිගටි කරගන්න මං කෙළවරට දැම්ම ඩාර්ක් කලර් එකම වෙන බ්‍රෂ් එකකින් අයිලයින් එකක් අඳිනවා වගේ පොඩ්ඩක් දිගටි කරගන්නවා. බලන් ඉන්න මං කරන විදිය. ඒ විදියට පොඩ්ඩක් දික් කරගෙන ඒක පොඩියට ෂේඩින් එකක් යනවා. අපි හරියට අයිලයින් එකක් අඳිනවා වගේ. ඉතින් රවුම් මැස් තියෙන ගෑනු ළමයිට ඇහැ දිගටි කරගන්න ඕන නම් මේ ක්‍රමය යූස් කරන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඩාර්ක් කලර් එකක් අරගෙන ඇහි අගට පොඩ්ඩක් ඇදලා ෂේඩ් කරගන්න එක විතරයි. ඊට පස්සේ ඒක අයිලයින් එකකින් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් එතකොට දිගටි ඇහැක් තියෙන කට්ටිය මොකද කරන්න ඕන? එයාලා කරන්න ඕන ලා පාට අයි ෂැඩෝ එකක් ගන්නවත් එක්කම ඉස්සරහට උඩට ගන්න ඩාර්ක් කලර් එකම ඇහැ යටට හොඳට ඉස්මතු වෙන්න ගා ගන්න එක. එතකොට දිගටි ඇහැක් රවුම් හැඩයකට ගන්න පුළුවන්. ඒත් එක්කම රවුම් ඇහැක් හදා ගන්න පුළුවන්. ඇහි බෝලේ උඩින්ම අයිලයින් එක මහතට ඇඳගත්තොතින්. එතකොට දිගටි ඇස් තියෙන ගෑනු ළමයිට අයිලයින් එක ගොඩාක් දිගට ඇඳගන්නේ නැහැ. අයිලයින් එක ඇහැ කෙළවරින් නවත්තන්න පුළුවන්. නැත්නම් ඇහැ තවත් දිගට පෙනෙන හින්දා.
හරි අපි ළඟට යන්නේ ඇහි උඩට දාගත්තු ඩාර්ක් කලර් එකෙන්ම ඇහැ යට කෙළවර පාට කරගන්න එක. අපි උඩට දාගන්න ෂේඩින් එකේ කලර්ස් වලින්ම යටටත් ලස්සනට දාගන්න පුළුවන්. එතකොට තමයි ඇහැ ලස්සනට ඉස්මතු වෙලා පේන්නේ. මම දැන් මේ ෂිම්මර් කලර් එක දාගන්න යන්නේ ඇහැ පටන් ගන්න තැන මුළු දෙකට සහ ඇහි පටන් ගන්න තැන යටට. එහෙම දාගත්තම අපේ ඇස් දෙක චුට්ටක් ලං කරලා ලස්සනට උඩට ඉස්මතු කරලා පෙන්නනවා. ඇහැ ගිලත් බහැලා තියෙන කට්ටියට එතකොට ඇස් ටිකක් ඈතින් තියෙන කට්ටියට මේ ක්‍රමය දැම්මම ඇස් ලං කරලා ඉස්මතු කරලා ගන්න පුළුවන්. මම මෙන්න මේ ෂිම්මර් කලර් එක ගත්තා අයි ෂැඩෝ එකේ අවසානයේට බෝලේ උඩින් ඇඟිල්ලෙන් ටච් කරගන්න. එතකොට අපිට ලස්සන දිලිසෙන අයි ෂැඩෝ එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි අයිබ්‍රෝස් වලට යන්නේ. ඒතර මේ වගේ බ්‍රෂ් එකකුයි අයිබ්‍රෝ පෙන්සිල් එකකුයි අපිට ඕන කරනවා. මම දැන් මේ අරන් තියෙන්නේ අයිබ්‍රෝස් පෙන් එකක් වගේ කූරක්. ඒ කූරෙන් අපිට ඉරි අඳින්න පුළුවන්. එතකොට අපිට නැචරල් අයිබ්‍රෝ එකක් ගන්න පුළුවන් හින්දා මම ඒක ගත්තේ. ඔයාලා ළඟ තියෙනවා නම් පෙන්සිල් එක අරගෙන අයිබ්‍රෝ එක ඇඳ ගන්න පුළුවන්. ඔයාලා අයිබ්‍රෝ එක කොහොම ඇඳත් අවසානෙට නීට් කරලා හදන්න මේ බ්‍රෂ් එක තියෙනවා. බ්‍රෂ් එකෙන් ඒ විදියට බ්‍රෂ් කරලා උඩ අතට තමයි බ්‍රෂ් කරගන්න ඕන. මුළු දෙක එකතු කරගන්න. මුළු දෙකේ ඉස්සරහා අතට බ්‍රෂ් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ අයිබ්‍රෝ පෙන්සිල් එකේ වැඩිපුර පාරවල් අයිබ්‍රෝ එක මහතට ඇඳුණා නම් ඒවා මකන්න පුළුවන් අපිට කන්සීලර් වලින්. ඉතින් මම කන්සීලර් ටිකක් අරගෙන ඔයාලා ළඟ කන්සීලර් නැත්නම් ෆවුන්ඩේෂන් ටිකක් ගන්න. ස්කින් එකට චුට්ටක් ලයිට් පාටක් අරගෙන මම ඔය පෙන්නන විදියට කන්සීලර් බ්‍රෂ් එකක් අපිට ඕන වෙනවා. කන්සීලර් බ්‍රෂ් එකෙන් හිමීට සීරුවට යටින් ලයින් එක අපිට ඕන මහතටද අයිබ්‍රෝ එක නැත්නම් හීනියටද ඒක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. අපිට කන්සීලර් බ්‍රෂ් එකක් විදියට ඕන පැතලි බ්‍රෂ් එකක්. ඉතින් ඔයාලා ළඟ පැතලි බ්‍රෂ් එකක් තියෙනවා නම් ගන්න. ඊට පස්සේ මම ඔය පෙන්නන විදියට හරස් අතර බ්‍රෂ් එක හරවලා එක එල්ලේ කෙලින් ඉරක් අඳින්න ඕන. නවත්ත එහෙම අඳින්නේ නැහැ. එතකොට අයිබ්‍රෝ එක කැතට තමයි ෆිනිෂින් එක එන්නේ. කෙලින්ම ඉර ගන්න ඕනේ ඔයාලට ඕන කරන අයිබ්‍රෝස් එකේ ෂේප් එකටම. ඉතින් ඊට පස්සේ අපි ඒ විදිහටම අයිබ්‍රෝස් දෙකම හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මැද්දෙන් අයිබ්‍රෝස් දෙක එකතු වෙලා තියෙනවනේ මේ මැද්දිනුත් ඉරක් ඇඳගෙන ඒකත් අපි චූටි බියුටි බ්ලෙන්ඩ් එකක් අරගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ අයිබ්‍රෝස් එකට ගෑවි යන තරමට. ඉතින් ඒක හිමින් සීරුව කරගන්න ඕනේ වැඩක්. අපිට එකෙන් පුළුවන් අයිබ්‍රෝස් දෙක ලස්සනට නිකන් ඉස්මතු කරලා පෙන්නුම් කරගන්න කන්සීලර් පාවිච්චි කරලා. ඒ වගේම අඩුපාඩුකම් මකා ගන්න පුළුවන්. අපිට ඕන නම් ඒ කන්සීලර් උඩටම අයිබ්‍රෝස් දෙක යටට ශ්‍රීමර් ඇඩ් කරොතින් අපිට ලස්සන පෙනුමක් ගන්න තව පුළුවන් වෙනවා. ඉතින් බලන්න අපිට ලස්සන අයි ෂැඩෝ ෂේඩින් එකක් ඇවිල්ලා තියෙනවා වලට පේනවා ඇති. අපිට ඊළඟට තියෙන අයිලයිනර් එක ඇඳලා මස්කාරා ගා ගන්න. ඉතින් මම නහය කට් කරලා මේකප් කරගෙන තින්නේ. ඒක ඔයාලට පේනවා ඇති මගේ නහය ටිකක් දිගටි ඒ වගේම උඩින් පොඩක් හැදිලා තිනවා. ඒ ගැටිය හැරුණට පස්සේ පෙවුනට ඉස්සරහෙන් පේන්නේ නැහැ. මම ඒ කටින් එක දාලා තියෙන විදිහෙන් තමයි නහය ඉස්මතු වෙලා නිකන් පොයින්ට් එකක් තියෙනවා වගේ ලස්සනට පේන්නේ. මම ඒක ඔයාලට ඉස්සරහ වීඩියෝ වලින් කියලා දෙන්නම් කොහොමද නහය එහෙම ලස්සනට හදා ගන්න ඕනේ කියලා. දැන් අපි අයිලයිනර් එක අඳින්න යන්නේ. අයිලයිනර් එක අඳින වීඩියෝ එක මගේ අතින් කට් වෙලා තියෙනවා. ඉතින් මම ඔයාලට ඒක කරන විදිය පැහැදිලිව වෙනම දැම්මා. මුලින්ම කරන්න ඕන ඇහැ කොනින් හොඳට ඇදලා ඇහැ කොනේ ඉඳන් ඇදව පැත්තට එක එල්ලේ ලයින් එකක් ඇඳ ගන්නවා සියුම්ම. ඊට පස්සේ තමයි ඇහැ මුල ඉඳන් දිගට අර ඇඳගත්තු තැනට එන්නේ. ඔයාලට පේනවා ඇති මම මේ විදියට අයිලයින් එක ඇඳගෙන ඉවර කරා. මම අයිලයින් එක චුට්ටක් විතර දිගට ගත්තා. මොකද මට ඕනේ දිගටි ඇහැක් නිසා. බලන්නකෝ ලස්සනට අයි මේකප් එකේ ෆිනිෂින් එක කොහොමද කියලා. මම ලිප්ස්ටික් එකෙන් පොඩි ටච් එකකුයි රෝස් පවුඩර් ටිකක් දාගත්තා. මොකද මේකප් එක අවසානයේ ලස්සන ෆිනිෂින් එකක් ඕන නිසා.
ඉතින් ඔයාලගේ මුහුණේ කට් එකටත් මේ රෝස් පවුඩර් ගොඩක් වැදගත්. ඔයාලා තියෙන්නේ මහත මුහුණක් නම් රෝස් පවුඩර් ටිකක් වැඩිපුර ටච් කරලා කට් කරගන්නත් පුළුවන්. ඉතින් මේකප් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා ඔයාලගේ අදහස් මට කමෙන්ට් කරන්න. ඉතින් අපේ රූජානු channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.